අප මහා බෝසතාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි මහා ධනස්කන්ධයකට හිමිකම් කියූ බමුණෙකුට රූපයෙන් ඉතා ලස්සන දියණියක් සිටියාය. සොඳුර බලන්න කාලය ගෙවී ගිය වේගය අපේ දියණිය දැන් ලොකු මහත් වෙලා. ඇයව සුදුසු අයෙකුට සරණ පාවා දෙන්න දැන් නිසි කාලය එළඹිලා කියලයි මට හිතෙන්නේ. එසේය ස්වාමීනි. ඇයව සුදුසු අයෙකුට සරණ පාවා දෙන්න නිසි කටයුතු සිදු කරන. මාගේ දියණියනි, මදන් නවතිනු මැනවි. ඔබට පැවසීමට යමක් තිබෙනවා. දියණියනි, ඔබ සරණ පාවා දෙන්න නිසි කාලය එළඹිලා. සුදුසු අයෙක් අපි සොයමින් සිටින්නේ. මැනියනිව, ඔබලාගේ බලාපොරොත්තු එසේම ඉටු වේවි. හිමියනි, දෙමාපියන් නොබෝ දිනකින් මාව වෙනත් කෙනෙකුට සරණ පාවා දෙන්න සූදානම් වෙනවා. ඔබ හැර මට තව කෙනෙක් නැහැ හිමියනි. අද රෑ මාව මෙතනින් රැගෙන යන්න නැත්තම් මට ඉතිරි වෙන්නේ දුක විතරයි. මාගේ සොඳුරිය, එසේනම් අපි දුරු රටකට නික්ම ගොස්ද රහසේම ජීවත් වෙමු. අද රාත්‍රියේමට අපි පිටව යමු. හිමියනි, ඔබ පැමිණියාද? මාගේ දෙමාපියන් සැතපී සිටින අතරේ දාසියකගේ වෙස්ගෙන මා මෙහි පැමිණීමි. ඔවුන් අවදිවීමට පෙර හොර රහසේ බොහෝ දුරකට හැකි ඉක්මනින් අපි නික්ම යමු. සොඳුරිය, එසේනම් මාපියන්ට සොයා එමට නොහැකි ඉසව්වකට පිටත් වෙමු. මව්පිය සෙනෙහස අමතක කර පලා ගිය ඇය දර කපා ගොවිතැන් කරමින් දිවිසරි කරගත්තා. පළමු පුතුට පසු දැන් ඇගේ කුසෙහි දෙවන දරුවාව පිළිසිඳගෙන ඇත්තේය. පළවෙනි දරුවා බිහි කරන වෙලාවේ මාහට දෙමාපියන් එක්ක ඉන්න බැරි වුණා. එදා මම හුඟක් තනි වුණා. හුඟක් දුක් විඳා. ඒ නිසා මේ වතාවෙවත් කරුණා කරලා මාව මගේ දෙමාපියන්ගේ ගෙදරට එක්කගෙන යන්න. මගේ සොඳුරියනි, ඔබගේ සිතේ ඇති වේදනාව මට හොඳින් තේරෙනවා. එහෙත් ඔබ දරුවා බිහි කිරීමට ආසන්නව සිටීම නිසා එය දුෂ්කර ගමනක්. දරුවා බිහි වූ පසු අපි එක්ක ඔබගේ දෙමාපියන් හමු වීමට යමු. එතෙක් ටික කලක් ඉවසනු මැනවි. නැගණිය, මගේ සැමියාට පවසන්න. ඔහු මා දෙමව්පියන් බැලීමට රැගෙන නොයන නිසා මා තනිවම ගිය බව. හිමියන්ගේ වදනට පිටුපා පිය සෙවන පතා ගිය ඇය මොර සූරන වැස්සට මැදිවුවා. අකුණු ගසන අඳුරේ හතිලන පිළිද සහ දරුවා සොයා සැමියා පන කඩාගෙන දුවයි. දරුවා බිහි වෙන්න ආසන්නයි ස්වාමීනි. නොතෙමේ දරුවන් බිහි කිරීමට අතුපැලක් සාදනු මැනවි ස්වාමීනි. ඔබ සුරක්ෂිතව හිදිනු මැනවි. මා හනිකට පැමිණෙන්නම්. ආරක්ෂිත තැනක් සකස් කිරීමට ගිය ඇගේ සැමියා හඳුරක් කප විෂ සර්පයෙකු දෂ්ට කිරීමෙන් මිය ගියේය. තනිවම දරුවා ප්‍රසූත කළ ඇය පසුදා උදෑසන මියගිය සැමියාගේ සිරුර දැක හඬා වැළපෙමින් දරුවන් දෙදෙනා සමග ඉදිරියට ගියාය. මගදී හමු වූ ජලයෙන් පිරී ගිය අචිරවතී නදියෙන් එතර වීමට ඇය උත්සාහ කළාය. එහිදී සිදු වූයේ මහත් ඛේදවාචකයකි. බාල පුතා මස් වැදැල්ලක් යයි රැවටුණු උකුස්සෙකු විසින් දැහැගෙන ගියේය. වැඩිම පුතා උකුස්සා පලවා හැරීමට මව දැමූ කෑගැසීම වැරදියට වටහාගෙන ගඟට පැන දියේ ගසාගෙන ගියේය. ක්ෂණයකින් සැමියා සහ දරුවන් දෙදෙනාම අහිමි වූ ඇය ඉවසාගත නොහැකි ශෝකයෙන් අයියන්ඩි, මේ ඇහුණද? මේ සිටුනුවර 40 කෙලක් ධනෙ තියෙන සිටුවරයා දැන් ඒ සිටුමැදුරේ සිටින්නේද? නැගණියක් ඊයේ රෑ මහා වරුසාව නිසා සිටු ගෙදර බිත්ති කඩන් වැටුණා. බිත්තිවලට යට වෙලා ඔහුන් මියදුණා. අර ඇතින් නැගෙන දුම, ඔහුන් දැවෙන දරසැයේ දුම නැගණියනිව. පියන් නැති වුණා, දරුවන් නැති වුණා, දෙමාපියන් නැති වුණා, ස්වාමියන් නැති වුණා, දරුවන් නැති වුණා, දෙමාපියන් නැති වුණා. උමතු ස්ත්‍රිය, තොප වහාම මෙතනින් පිටව යව. පින්වත, ඔය නැගණියට මා සමීපයට පැමිණෙන්න ඉඩ හරින්න. සිහිනුවන මදව්වත් නිවන් දැකීමට පිනැත්තියක් ඇය. නැගණිය, පියවි සිහියට පැමිණෙන්න
බුදුන් වහන්සේගේ මහා කරුණාගුණ මහිමයෙන් පියවිසිහියට පැමිණි පටාචාරාව ඇයගේ සිතේ තිබූ දුකත් වේදනාවත් සංසුන් වෙමින් ඇය සෝවාන් මාර්ගයට පිවිසුනාය. සත්‍ය ධර්මය අවබෝධ කරගත් ඇය ලෝකීය බැඳීම් සියල්ල අතහැර අවසානයේ පැවිදිව රහත් ඵලය ලබාගත්තා.